ඒ ලෙවල් ලියන්න මම පාඩම් නොකර ගියේ මට ඕන නැති නිසා නෙමෙයි අම්මේ. මේ ලෝකේ ජීවිතේ දිනපු එක මිනිස්සෙක්වත් එකපාර ගොඩ ගියපු කට්ටිය නෙමෙයි. තෝමස් අල්වා එඩිසන් බල්බ් එක හැදුවේ 999 වතාවක් ෆේල් වෙලා. කර්නල් සැන්ඩර්ස් KFC වට්ටෝරුව හැදුවේ 1009 වතාවක් ෆේල් වෙලා. ඉලෝන් මස්ක් 3-4 වතාවක්ම රොකට් එක වට්ටගෙන තමයි ඊළඟ පාර හරියට රොකට් එක යවුවේ. ඊට කලින් එයා බිලියන ගාණක් නාස්ති කරගත්තා. අම්මේ මට මේ හැම රෙකෝඩ් එකක්ම අලුත් කරන්න ඕන. මම තීරණය කරා මම 2000 වතාවක් ඒ ලෙවල් ලියනවා. අම්බාට අම්මලාගේ සල්ලි නාස්ති කරනවා. අම්මේ අම්මලා මට 2000 වතාවක් ප්‍රයිවට් දාලා ඒ ලෙවල් ලියන්න සල්ලි හොයලා දෙන්න. මම 1001 වෙනි වතාවේ ඒ ලෙවල් වලින් අයිලන්ඩ් ෆස්ට් වුණාට පස්සේ අම්මට ගොඩක් සතුටු හිතේවි. මං පළවෙනි පාරම ගොඩ යනවට වඩා අර එදාට 1001 වෙනි වතාව මම ජීවිතේ ගොඩ දා ගන්නකොට අම්මට අන්න එදාට ගොඩක් සතුටු හිතේවි. මොකද ඒ රිසල්ට් එක පිටිපස්සේ ලොකු කට්ටක් තියෙන හින්දා ඒ රිසල්ට් එකේ වටිනාකම ගොඩක් වැඩි අම්මේ හැමෝම මම විතන විදියට හිතුවන්න ගියෝතින් ඒ හැම කෙනාගේම ජීවිත කතාව ගොඩක් ලස්සන වෙනෝ. මම හිතන විදියට හැමෝම හිතන්න ඕන. මම හිතනවා වගේ හිතන හැම එකාටම ඒ ලෙවල් ලියද්දී පේපරේ උඩ රෙවෙන්න ඕන.